ඕගොල්ලෝ ඉතින් එක එක දාතියේ පිකප් දැකලා ඇති. හැබැයි දැකලා තියෙනවද මේ වගේ පිකප් එකක්? මේ තියෙන්නේ මිනි කූපර් පිකප් එකක්. මේක අයිතිකාරයව නම් ඕගොල්ලෝ සමහර විට දැකලත් ඇති අහලත් ඇති. ඉතින් වලින්දයි පොඩ්ඩක් එන්න. මොකද්ද මේ යුනික් මිනි කූපර් පිකප් එක? මම දැකලා මනන්නේ නැහැ. ඔව් මේක මිනි කැබ් එක පිකප් එක. right. යූත් එක නැත්නම් ඕස්ට්‍රේලියාවල වගේ කියන අපි මිනි යූත් එකක් කියලා. මේක ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ඔරිජිනල් එක 5ක් විතර. wow. මේක ඇත්තටම බ්‍රිටිෂ් හයි කමිෂන් එකේ තිබ්බ එකක්. ඒත් එක්කම දෙහිවල ගල්කිස්ස නගර සභාවට ඇවිල්ලා තියෙනවා කීපයක්. දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ලයිට් දාන්න, පාරේ ලයිට් දාන්න පිටිපස්සින් ඉඳන් අර ඉස්සර ඔයගේ ඉපදිලා නැතේදී කොක්කෙන් දාන්න දිනවා ස්විච් එක උඩ. පිටිපස්සින් ඉඳන් ලයිට් එක ඔන් ඔෆ් කරන් තිබිලා තියෙන මේ මිනි පිකප් එක. මේක මට හම්බුනේ දැන් අවුරුදු 8කට විතර කලින්. අරගෙන ෆුල් රෙස්ටොරේෂන් එකක් කරා. දැනට මිනි ලංකාවේ තියෙන මිනි ඉතුරු වෙලා තියෙන මිනි පිකප් දෙක තුනෙන් most original. right. සියල්ලම ඔරිජිනල් තත්ත්වයේ තියෙන පිකප් එකක්. මේක දැන් ඔයා දකින්න ඇති අනිත් මිනිස් වල වගේ නැතුව මේකේ ෂෙල් එකත් ප්‍රෙස් කරලාමයි එන්නේ. ෂෙල් එක ගලවන්න බෑ. oh wow. ෂෙල් එක ප්‍රෙස් කරලා ඒත් එක මේ ලයිට් එහෙමත් ඔරිජිනල් ලූකස් ලයිට් ආපු. බ්‍රිටිෂ් ඔක්කොම ඉලෙක්ට්‍රිකල්ස් කරේ ලූකස් ලාගේ ලූකස් ලයිට් එක ඒවා මුත් ඒ ඔක්කොම ඔරිජිනල් ෆිටින්ග්ස් ඔරිජිනල් එන්ජින් එක හින්දා තියෙනවා. ඉතින් අයියේ මේ මම දැකලා දැන් මෙතන මේ මොරිස් බැජ් එක නෙමෙයි මේ වෙන බැජ් එකක් ගහද නෑ අයියේ. මිනිස් හදලා තිබ්බනේ මොරිස් ඔස්ටින් මේක ඇවිල්ලා බ්‍රිටිෂ් ලේලන්. ඒ කියන්නේ කාර් එක හදලා තියෙන්නේ බ්‍රිටිෂ් ලේලන්. හැබැයි මොරිස්ලා තමයි මාකට් කරලා තියෙන්නේ. දැනුත් අර තියෙනවානේ නිසාන් හදනවා මැස්ඩා මාකට් කරනවා. ඒ වගේ ඒ කාලේ 1980 ඒ වගේ දෙයක් වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට මේ වගේ වාහන එක්ක නිතර මතපත ගාලා හැසිරෙන්න ඕන නම් අපේ මයිටි මිනි ක්ලබ් එකට ජොයින් වෙන්න.